අයිබෝන් ඔබ අපිත් එක්ක එක්වන්නේ අද දිනේදී මధుර ටීවී නාලිකාව ඔස්සේ වෛද්‍ය හමුව වැඩසටහන සමග විශේෂයෙන්ම අපේ ජීවිතය පවත්වාගෙන යාම සඳහා සෞඛ්‍ය සම්පන්න දිවිපෙවතක් ගත කිරීමට අපට ව්‍යායාම අවශ්‍යයි. ඒ වගේම හොඳ ආහාර පාන අවශ්‍යයි. මෙහිදී විශේෂයෙන්ම ව්‍යායාම කරන පිරිස් වලට අවශ්‍ය කරන ආහාර පිළිබඳව සාකච්ඡා කරන්න අද දිනේදී අපි ආරාධනා කරා ක්‍රීඩා හා ව්‍යායාම පිළිබඳ විශේෂඥ වෛද්‍ය අසංක වැලිගමගේ වෛද්‍යතුමාට ආයිබෝවන් වෛද්‍යතුමනි. වෛද්‍යතුමනි අපි දන්නවා අපි සමාජයක් හැටියට ගොඩනැගීමේදී විශේෂයෙන්ම සෞඛ්‍ය සම්පන්නව ජීවත් වීම සඳහා ව්‍යායාම කියන දේ අත්‍යවශ්‍යයි. වයස් සීමාවක් නැහැ. ඒ වගේම අපි ඒ කරන ව්‍යායාම වල පිළිබඳව පූර්ණ අවබෝධයක් තිබිය යුතුයි. ඊට හා සමානව අපි ලබා ගන්නා වූ පෝෂණය ඉතාමත් වැදගත්. මෙහිදී අපි දකිනවා ස්පෝර්ට් සප්ලිමන්ට්ස් කියන දේ අපිට සමාජයේ අහන්න ලැබෙනවා. විශේෂයෙන්ම කාය වර්ධනය සඳහා අපේ භාෂාවෙන් කියනවා නම් ජිම් එකකට යන පිරිස් මෙහිදී එක් ආකාරයේ තමන්ගේ ශරීරය වර්ධනය කර ගැනීමත් තමන් කරන ක්‍රීඩාවේදී ඒ ක්‍රීඩාවේ තියෙන දක්ෂතාවය කුසලතාවය උපරිම මට්ටමක් ලබා ගැනීම සඳහා යම් ආකාරයේ සප්ලිමන්ට්ස් එහෙම නැත්නම් විශේෂ ආහාර පාන ලබා ගැනීමට පෙළඹ වෙනවා. මෙහිදී අපි බලාපොරොත්තු වෙන්නේ සෞඛ්‍ය සම්පන්නව ශරීරයට අවශ්‍ය කරන හොඳම පෝෂණය සහ අවශ්‍යම පෝෂණය ලබා දීම සඳහා සාකච්ඡා කරන්න. වෛද්‍යතුමනි මොකද්ද මේ අතිරේක ආහාර නැත්නම් මේ ෆුඩ් සප්ලිමන්ට් ස්පෝර්ට් සප්ලිමන්ට් හැටියට අපි දකින්නේ කියන එක පිළිබඳව සාකච්ඡා කරන්න කලින් විශේෂයෙන්ම මේ කාය වර්ධනය සහ මේ ක්‍රීඩාව පිළිබඳවත් යම් පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් නම් ඒක වැදගත් වෛද්‍යතුමනි. අතරම මේ අවස්ථාවට ආරාධනා කිරීම පිළිබඳව මම වෛද්‍ය කාවින්ද මහත්මයාට ස්තුතිවන්ත වෙනවා. අතරම මේ ක්‍රීඩාව සහ ව්‍යායාම කියන මාතෘකාව ගැන කතා කරනකොට අපි ශාරීරික වර්ධනය කිරීම කියන නැත්නම් ශාරීරික මාංශපේශි වර්ධනය කරන එක අද තරුණයන් අතර වගේම කාන්තාවන් ඒ වගේම මහලු පුද්ගලයන් පවා දැන් මේ ජිම් එකට ගිහිලා ඇඟ හදා ගන්නවා කියන එක පුරුදු වෙලා තියෙනවා. ඒක ඇත්තටම ඒකේ සෞඛ්‍යමය පැත්තෙන් ගත්තට පස්සේ ජනතාව ක්‍රීඩාවට සහ ව්‍යායාම වලට යොමු වීම ඉතා හොඳ ලක්ෂණයක් විදිහට අපි වෛද්‍යවරුන් විදිහට දකින දෙයක්. එතකොට මෙහිදී අපි අද මාතෘකාවට අදාළව කතා කරනවා. අපි අද කතා කරන්න යන්නේ ප්‍රධාන වශයෙන්ම මේ අපේ සාමාන්‍ය මිනිස්සේ ගන්න ආහාර වලට අමතරව ක්‍රීඩකයන් විසින් ගන්න ක්‍රීඩා පෝෂක අතිරේක ගැන තමයි අපි අද කතා කරන්නේ. එතකොට ඒකේ පළවෙනි දේ විදිහට මම කියන්නේ මුලින්ම මේ බොඩි බිල්ඩින් එක්සර්සයිසස්. එහෙම නැත්නම් අපි කියනවා ඒවට කියනවා ප්‍රතිරෝධී ව්‍යායාම. ප්‍රතිරෝධී ව්‍යායාම කියලා කියන්නේ අතනම ව්‍යායාමයක් කියන්නේ අපි අපේ ශරීරයේ තියෙන මාංශ පේශි වලින් කරන ශාරීරික ක්‍රියාකාරකම්. ඒ ශාරීරික ක්‍රියාකාරකම් යම්කිසි රිද්මයකට ක්‍රමානුකූලව යම්කිසි අරමුණක් ආරම්භය නැවත කරනවට කියනවා අපි ව්‍යායාම කිරීමක් කියලා. ඒකට මේ ව්‍යායාම වර්ග තියෙනවා. එකක් තමයි ස්වායු ව්‍යායාම තියෙනවා, ප්‍රතිරෝධී ව්‍යායාම තියෙනවා, ධම්මශීලී ව්‍යායාම තියෙනවා. ඒ වගේම සමබරතාවය පවත්වා ගැනීමේ ව්‍යායාම තියෙනවා. මේ අතරින් අද අපි කතා කරන්නේ මේ ප්‍රතිරෝධී ව්‍යායාම. ඒක මොකද මේ ප්‍රතිරෝධී ව්‍යායාම කියන්නේ අපි ව්‍යායාම කිරීමේදී, ඒ කියන්නේ නැවත කරන චලනවලදී යම්කිසි බාහිර බරක් රැගෙන අපි මාංශපේශියට යම්කිසි ආතතියක් ලබා දීලා ඒ හරහා කරන ව්‍යායාම තමයි අපි කියන්නේ මේ ප්‍රතිරෝධී ව්‍යායාම. මේකේ තියෙන වාසිය තමයි මෙම ව්‍යායාම කිරීම හරහා ඔබේ මාංශපේශිවල විශාලත්වය, ඒ වගේම මාංශපේශිවල තියෙන ශක්තිය සහ මාංශපේශිවල බලය වැඩි කිරීම. ඒ වගේම මාංශපේශියක් නැවත ගොඩක් කාලයක් භාවිතා කිරීමේ හැකියාව වැඩි කරනවා. එතකොට මේ සඳහා අපි භාවිතා කරන ව්‍යායාම අපි කියන ප්‍රතිරෝධී ව්‍යායාම. ඒ ප්‍රතිරෝධී ව්‍යායාම හරහා මාංශපේශි වර්ධනය කිරීමේදී අපි ප්‍රධානම දේ තමයි එයා එම ව්‍යායාම හරි හරි සැකස්මකට මෙම ව්‍යායාම වල යෙදීම. ඒක තමයි නම්බර් 1. එතකොට අනිකුත් දේවල් ඊට පරිබාහිරව අපි එකතු කරන දේවල්. එතකොට ඒක දෙවෙනි එක විදිහට තමයි අපි ගන්නේ අවශ්‍ය පෝෂණය. පෝෂණය ඉතින් අපි ක්‍රීඩකයන්ට අපි අනුමත කරන්නේ අනිත් කට්ටියට වගේම සමබර ආහාර වේලක්, සම්බර ආහාර වේලට අමතරව උන්ට ව්‍යායාම කිරීමෙන් පසුව හොඳ නිින්දක් විවේකයක් අවශ්‍ය වෙනවා. ඉතින් ඔය තුන හරහා තමයි මේ ශරීරයේ වර්ධනය කිරීම සිදුවන්නේ.
ඒකේ සාමාන්‍ය අපි කියන ආහාර පෝෂක ගත්තට පස්සේ ඇත්තම කියන්නේ අපි එදිනදා ගන්න ආහාර වේලට අමතරව එයාලගේ ඒ ක්‍රීඩකයන්ගේ මාංශ පේශි විශාලත්ව කිරීම සහ කාර්යක්ෂමතාවය වැඩි කිරීමට ගන්න අමතර අතිරේක ආහාර වර්ග තමයි අපි අද මේ මාතෘකාව යටතේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. වෛද්‍යතුමනි ඉතාමත් වැදගත් අදහස් දැක්වීමක්. මොකද විශේෂයෙන්ම ඔබ කිව්වා නිවැරදි. අපි දකිනවා විශේෂයෙන්ම වැඩිමහල් පුද්ගලයන් පවා අද ජිම් එකට එහෙම නැත්නම් කාය වර්ධන ස්ථානවලට ගිහිල්ලා තමන්ගේ ශරීරය ලස්සන තියාගන්නත් සෞඛ්‍ය සම්පන්නව ජීවත් වෙන්නත් කටයුතු කරමින් සිටිනවා. එවැනි තත්ත්වකදී අපි මේ වැඩසටහන ආරම්භයේ පැවසු ආකාරයට විශේෂයෙන්ම ආහාර පිළිබඳව අපි අවධානය යොමු කරන්න ඕන. ඉතින් අපි කැමති වෛද්‍යතුමනි කොයි වගේ ආහාරද විශේෂයෙන්ම අපි මෙවැනි අවස්ථාවක අවධානය යොමු කරන්න ඕනි කියන එක පිළිබඳව දැනගන්නට කැමතියි. ඇත්තට මේක මේ සිද්ධාන්තය වන්නේ අපි මේ ප්‍රතිරෝධී ව්‍යායාම කිරීමේදී අපේ මාංශ පේශි වලට අපි නැවත නැවත ව්‍යායාම ලබා දෙනවා. ඒ ව්‍යායාම කිරීමේදී එම මාංශ පේශි වල අපි අන්වීක්ෂීය තුවාල ඇති කරනවා. ඒ තුවාල ඊට පස්සේ ඒකට අපි විවේකීව තියෙන වෙලාවෙදී මෙම අන්වීක්ෂීය තුවාල නැවත සුව කිරීමකට ලක් වෙනවා. ඒ සුව කිරීමේදී මේ මාංශ පේශි තුල අපි දන්න මාංශ පේශි හැදිලා තියෙන ඇක්ටින් සහ මයොසින් කියන තන්තුමය ප්‍රෝටීන වලින් ඒ තන්තුමය ප්‍රෝටීන වල වෙන තුවාල නැවත තුවාල සුව කිරීමේදී අපි බාහිරින් ප්‍රෝටීන ලබාගෙන එම ඇක්ටින් මයොසින් වලින් සෑදුණු එම සෛලය විශාල කිරීමක් තමයි සිදුවන්නේ. සෛල සංඛ්‍යාව වැඩි කිරීමකට වඩා ඇත්තටම සිදු කරන්නේ සෛලය විශාල කිරීම. එතකොට මෙහිදී එතකොට මේක සිද්ධාන්තය ප්‍රෝටීන හරහා සිදු කරන නිසා ඇත්තටම අපි වැඩියෙන්ම භාවිතා කරන දෙයක් තමයි මේ ප්‍රෝටීන. එතකොට එක තමයි ප්‍රෝටීන. එතකොට මේ ප්‍රෝටීන ගත්තට පස්සේ අපි භාවිතා කරන ස්වභාවික ප්‍රෝටීන. ඇත්තටම අපි අනුමත කරන්නේ අපේ ස්වභාවික ආහාර රටාව හරහා අපි ලබා ගන්න ප්‍රෝටීන. දැන් අපි දන්නවා ඇමරිකාවේ FDA එක මත අනුමත කරපු අපේ ෆුඩ් පිරමිඩ් එක අපි කියනවා. ඒ පිරමීඩේ ඉස්සර තිබුණට වඩා අනිත් පැත්ත දැන් ගහලා තියෙන්නේ. අපි කියනවා රිවර්ස් පිරමිඩ් එකකට ගිහලා තියෙනවා. ඒකෙන් ඇත්තටම එයාලා සාමාන්‍ය කෙනෙකුට උනත් දිනකට ගන්න ඕනි ප්‍රෝටීන් ප්‍රමාණය යාලා වැඩි කරලා තියෙනවා. ඉස්සර තිබුණේ සාමාන්‍ය 1 කිලෝග්‍රෑමයකට 0.8යි 1 ග්‍රෑම් ප්‍රමාණයක් per kg. ඒ කියන්නේ 1 කිලෝග්‍රෑමයකට අවශ්‍ය ප්‍රමාණය 1 ග්‍රෑමයක් වගේ. දැන් ඒක වැඩි කරලා තියෙනවා 1.2. 1.6 දක්වා ඉහළ තත්ත්වයට යන්න පුළුවන්. ඒක නිසා මෙහිදී ප්‍රෝටීන ලබා ගන්න පුළුවන් අපිට ස්වභාවික විදිහට අපිට පුළුවන් මස් විදිහට එහෙම නැත්නම් මාළු විදිහට බිත්තර විදිහට බිත්තර සුදු මදේ. එතකොට එක එක ප්‍රෝටීනේ තියෙන ප්‍රෝටීන් ප්‍රමාණය වෙනස්. ඉතින් දිනකට දෛනික අවශ්‍යතාවය අපි ප්‍රෝටීන් සාමාන්‍ය කෙනෙකුට වඩා වැඩියෙන් ගන්න ඕනි මේ ප්‍රතිරෝධී ව්‍යායාම කරනකොට. ඒක තමයි එතකොට අපි කියනවා යාලට 1.6 සිට 2.2 දක්වා ග්‍රෑම් අවශ්‍ය වෙනවා 1 කිලෝග්‍රෑමයකට. එතකොට එක දෙයක් තමයි එතකොට ශාරීරික වර්ධනය කිරීම සඳහා භාවිතා වන මේ පෝෂක අතිරේක වල තියෙන්නේ ප්‍රධාන වශයෙන්ම ප්‍රෝටීන. එහිදී අපි ස්වභාවික විදිහට ගන්න ඒවට අමතරව විදිහට ගන්නේ ගොඩාක් වෙලා තියෙනවා අපේ ඒ ස්වභාවික දේවල්ම තමයි. උදාහරණයක් විදිහට වේ ප්‍රෝටීන්. වේ ප්‍රෝටීන් කියන්නේ දැනට ලෝකයේ මේ අපි ශාරීරික වර්ධනය කරන ක්‍රීඩකයන් වැඩියෙන්ම ගන්න පෝෂක අතිරේකය. ඉතින් මේ පෝෂක අතිරේකයේ අපි දන්නවා ඔයාලා ඔක්කොම දන්නවා කිරි කියන එක. අපි මේ කව් මිල්ක් තියෙනවා. ඒ කියන්නේ ඇත්තටම අපේ හරක්ගෙන් අපි ගන්න කිරි. එතකොට කිරි වල තියෙනවා ඇත්තටම ප්‍රෝටීන් වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි කැසින් ප්‍රෝටීනය කියලා තියෙනවා සහ වේ ප්‍රෝටීනය තියෙනවා. ඒක ඇත්තටම වැඩි ප්‍රමාණයක් තියෙන කැසින් ප්‍රෝටීනය අපි එතනින් ගන්නවා වේ ප්‍රෝටීන් කියන එක ගන්න. මොකද මේ වේ ප්‍රෝටීන් වල තියෙන විශේෂත්වය තමයි වේ ප්‍රෝටීන් ගන්න ප්‍රමාණය ටක් ගාලා ජීර්ණය වෙලා ඇඟට අවශෝෂණය කර ගැනීමේ හැකියාව වැඩි. එතකොට මේ තියෙන සියලුම බොහොමයක් මේ ප්‍රතිරෝධී ව්‍යායාම කරන ක්‍රීඩකයන් ගන්න අතිරේක වල තියෙන මේ වේ ප්‍රෝටීන්. ඒ ගැන ඔබට කිසිම බයක් ඇති කරගත යුතු දෙයක් නෙමෙයි. මේ වේ ප්‍රෝටීන් කියන ස්වභාවික දෙයක්. ඒක පවුඩර් කරලා විකුණන එක තමයි යාලා කරන්නේ. එතකොට මේක අපි සාමාන්‍යයෙන් යාලගේ එක සර්වින් සයිස් කියලා අපි කරගෙන එක සර්වින් සයිස් එක තියෙනවා 25ක් ග්‍රෑම් 25ක් වගේ බහුතරයක තියෙන්නේ ඒ ප්‍රමාණය. එතකොට ඒ පුද්ගලයාට අවශ්‍ය ප්‍රෝටීන් ප්‍රමාණය අපිට පුළුවන් වේ ප්‍රෝටීන් වලින් ගන්න. එතකොට ඒක එක. ඊට පස්සේ මේ ප්‍රතිරෝධී ව්‍යායාම කරන කට්ටියට අවශ්‍ය වෙනවා බර ඉසිලීම සඳහා අවශ්‍ය වෙන ශක්තිය. ශක්තිය ඉතින් අපි දන්නවා සාමාන්‍යයෙන් අපි ශක්තිය ලබා ගන්න අපේ කාබෝහයිඩ්‍රේට් හරහා. ඇත්තටම ප්‍රතිරෝධී ව්‍යායාම කිරීමේදී වෙනම කාබෝහයිඩ්‍රේට් ගැනීම අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද අපේ
දෛනික ආහාර වේල විශේෂම ශ්‍රී ලාංකිකයන් විදිහට අපි දන්නා අපේ ආහාර රටාවේ ගොඩක් තියෙන්නේ කාබෝහයිඩ්‍රේට් තියෙනවා. එතකොට වෙනම ගැනීම අවශ්‍ය වෙන්නේ නැහැ. ඊට අමතරව තියෙන ඊළඟට තෙල්. එතකොට අපි බොඩි බිල්ඩින් එහෙම නැත්නම් ශරීරයේ වර්ධනය කරන ක්‍රීඩකයන් ලොකුවට මේදය ලබා ගැනීම සිදු කරන්නේ නැහැ. මොකද එයාලට අවශ්‍ය වෙන යාගේ මාංශ පේශි හොඳට පෙන්වීමට. ඊට පස්සේ අපි වැඩියෙන්ම භාවිතා කරන දෙක තමයි ක්‍රියේටින්. ක්‍රියේටින් කියන්නේ ඇත්තටම අපි දැන් අපේ රතු පාට මස් තියෙනවා, සුදු පාට මස් තියෙනවා. මේ මස් වල තියෙනවා ක්‍රියේටින් කියලා මේ සංඝටක. ඒකේ ක්‍රියේටින් අපේ ආහාරයේ අපි ආහාරයක් විදිහට ගත්තට පස්සේ ශරීරයට ගියාට පස්සේ ඇඟ ඇතුලේ ක්‍රියේටින් 6 ෆොස්ෆේට් කියන එක මාංශ පේශි තුල සාදා ගන්නවා. ඒ මාංශ පේශි තුල හැදෙන මේ ක්‍රියේටින් 6 ෆොස්ෆේට් ක්‍රියේටින් ෆොස්ෆේට් වලට ක්‍රියේටින් කයිනේස් කියන එන්සයිම් එක හරහා පත් කරනකොට අපිට ATP අණු තුනක් ලැබෙනවා. ඒක විශේෂයෙන් මේ ප්‍රතිරෝධී ව්‍යායාම කරනකොට නැත්නම් ජිම් ට්‍රේනින් කරනකොට අපි මේ නැවත බර ඉසිලීමක් තමයි සිදු කරන්නේ. එතකොට අපිට අවශ්‍ය වෙන ක්ෂණික ශක්තිය ඇඟේ හැදිලා තියෙන ATP අණු වලට අමතරව මේ ක්‍රියේටින් ෆොස්ෆේට් හරහා ලැබෙන අමතර ATP අණු වලින් භාවිතා කරලා මේක කරනවා. ඒ නිසා ඉතින් ප්‍රතිරෝධී ව්‍යායාම කිරීමේදී දෙකට ලෝකෙ වැඩිම භාවිතා වෙන වර්ගය තමයි ක්‍රියේටින්. ඊට පස්සේ ප්‍රතිරෝධී ව්‍යායාම වලදී අපි තව ගන්න දෙයක් තමයි ඒකට කියනවා අපි බීටා හයිඩ්‍රොක්සි මීතයිල් බියුටරේට් කියලා තියෙනවා. අපේ ලංකාවේ ඇත්තටම මේක වැඩියෙන් භාවිතා වෙන්නේ නැහැ. ඒවා කැප්සූල්ස් විදිහට තමයි එන්නේ. ඒවා අපි ඒකෙන් කරන්නේ ඇත්තටම මාංශපේශිය වර්ධනය කරනවා වගේ මාංශපේශිය තුවාල වීම අඩු කරනවා. එතකොට ඒක ඇත්තටම අපේ ඇඟේ තියෙන ඇමයිනෝ ඇසිඩ් තියෙනවා. අපි දන්න ප්‍රෝටීන් හැදලා තියෙන ඇමයිනෝ ඇසිඩ්. ඒකේ තියෙන ලියුසින් කියන ඇමයිනෝ ඇසිඩ්. එතකොට ඒ ලියුසින් කියන ඇමයිනෝ ඇසිඩේ ව්‍යුත්පන්නයක් තමයි මේ HMG මේ කියන අපි මේ නැත්තම් අපි කිව්වා බීටා හයිඩ්‍රොක්සි මීතයිල් බියුටරේට් කියන සංඝටක. එතකොට ඒ වගේ දේවලුත් ගන්නවා ශරීරයේ වර්ධනය කර ගැනීම සඳහා. එතකොට ඇත්තටම මූලිකම සංඝටක වෙන්නේ ඇත්තටම මේ කියපු සංඝටක තමයි දැනට ලෝකයේ භාවිතා වෙන්නේ. වෛද්‍යතුමනි දැන් මේ ප්‍රතිරෝධී ව්‍යායාම ගැන කතා කරනකොට ඔබ පැහැදිලි කරා විශේෂයෙන්ම ආහාර ගණනාවක් ප්‍රෝටීන් ලබා ගැනීමේදී, කාබෝහයිඩ්‍රේට් ලබා ගැනීමේදී, ඒ වගේම මේදය පිළිබඳව දැන් එහිදී විශේෂයෙන්ම අපි එදිනෙදා ගන්න ආහාර සහ මේ ෆුඩ් සප්ලිමන්ට් අතර මොකක්ද තිබෙන වෙනස වෛද්‍යතුමනි? ඇත්තටම අපි ඕනිම ක්‍රීඩකයෙක් හෝ සාමාන්‍ය මිනිසෙක් ගන්න ඕනේ සමබර ආහාර රටාවක්. ඒ කියන්නේ ඒක තියෙන්න ඕනේ කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන සහ මේද අම්ල ප්‍රමාණය සහ ඊට අමතරව ඒක තියෙන්න ඕනේ විටමින සහ khනිජ ලවණ. ඒ කියන දේවල් අනුමත ප්‍රශස්ත මට්ටමින් තියෙන්න ඕනේ. හරිද? හැබැයි ක්‍රීඩකයෙක් කියන පුද්ගලයෙක් ගත්තට පස්සේ එයා සාමාන්‍ය කෙනෙකුට වඩා අමතර ක්‍රියාවක් කරනවා. අපි කියනවා අපේ ඇක්ටිවිටි ෆැක්ටර් කියලා දෙනවා. ඒ කියන්නේ අපේ ක්‍රියාකාරකම් සාධකයක් තියෙනවා. ඒ උදාහරණයකට මම දැන් ව්‍යායාම කරන්න නැතුව සාමාන්‍යයෙන් සෙඩෙන්ටරි ලයිෆ් එකක්. ඒ කියන්නේ අපි එක තැන ඉඳගෙන කරන ක්‍රියාවක් කරනවා නම් මගේ ඇක්ටිවිටි ෆැක්ටර් එක වෙන්නේ 1.2. ඒ කියන්නේ මගේ දෛනික කැලරි අවශ්‍යතාවය 1.2කින් කියන්නේ 1.2කින් ගුණ කරන පස්සේ තමයි මගේ දෛනික කැලරි අවශ්‍යතාවය ලැබෙන්නේ. හැබැයි ව්‍යායාම කරන ක්‍රීඩකයෙක් ගත්තට පස්සේ එයාගේ ඇක්ටිවිටි ෆැක්ටර් එක අපිට වඩා වැඩි. 1.5ක් දෙකක් මැරතන් දුවන ක්‍රීඩකයෙක් වගේ දෙකක් වෙන්න පුළුවන්. බොඩි බිල්ඩර් කෙනෙක් වගේ නම් 1.5ක් වෙන්න පුළුවන්. එතකොට අපේ බේසල් මෙටබොලික් රේට් එක, ඒ කියන්නේ අපි ව්‍යායාම නොකර නිකන් එකම තැන සිටීමේදී අපේ ශරීරයට අවශ්‍ය වෙන ප්‍රමාණය වැඩි කරන්න ඕනේ 1 ප්‍රමාණය. එතකොට තමයි අපිට අවශ්‍ය වෙන කැලරි ප්‍රමාණය ලැබෙන්නේ. එතකොට කැලරි ප්‍රමාණය අපි වැඩි කරගන්න ඕනේ. ඒකයි මම කිව්වේ. නමුත් අපේ ලංකාවේ තියෙන හොඳ දෙයක් තියෙන අපි ගොඩක් කට්ටිය ගන්නේ කාබෝහයිඩ්‍රේට්. ඒකින්ද කැලරි ප්‍රමාණයට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ප්‍රෝටීන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. මොකද ලංකාවේ ඇත්තටම ප්‍රෝටීන භාවිතය ඉතා අඩු මට්ටමක තියෙන. දැන් මේ අලුතෙන් ආපු රිවර්ස් පිරමිඩ් එකේ කියන්නේ මේ පිරමීඩේ තියෙන්නේ 1.2 සිට 1.6 දක්වා ප්‍රෝටීන් ලබා ගන්න ඕනේ. ඊට ඉස්සෙල්ලා තිබුණේ 0.8ක් හෝ 1 ග්‍රෑම් per kg එක කිලෝග්‍රෑමයකට ගන්න කියලා. හැබැයි අපේ ලංකාවේ ගොඩක් කට්ටිය ගන්න ඕක 0.6කට වඩා අඩු දෛනික ප්‍රෝටීන ප්‍රමාණයක්. ඉතින් ඒක නිසා මේ ප්‍රෝටීන ගැනීම අත්‍යවශ්‍ය වෙනවා අමතර ප්‍රමාණයකින්. එතකොට ක්‍රීඩකයෙක්ගේ වෙනස් වෙන්නේ එතකොට මේ ප්‍රෝටීන ගැනීම ඇත්තටම ප්‍රමාණයෙන් වැඩි වෙනවා. ඒ කියන්නේ ප්‍රමාණය වැඩි වෙන්න ඕන පර්සන්ටේජ් එකත් යම් කිසි ප්‍රමාණයකට වැඩි වීමක් වෙනවා. ඊට අමතරව ඉතින් ඇත්තටම ඔවුන් හරියට ජලය පානය කරන්න ඕනේ. ඒ වගේම විටමින සහ ලවණ ගන්න ඕනේ. ඒවා සාමාන්‍ය පුද්ගලයෙකුට වඩා විශේෂ
වැඩිවීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. මේ ඇත්තටම මේ මාංශපේශි වලට අපි මේ ව්‍යායාම කියන දේ මාංශපේශි වල හැදිලා තියෙන මාංශපේශි වල තියෙන ප්‍රෝටීන අණු වලට තුවාල කිරීම හරහා සිදු කරන දෙයක් නිසා තමයි අපි මේ අමතර ප්‍රෝටීන සහ ඒ ප්‍රෝටීන වර්ධනය කිරීමට අවශ්‍ය වෙන දේවල් ශරීරයට අවශ්‍ය වෙන්නේ. වෛද්‍යතුමනි දැන් ඇත්තටම මේ ප්‍රතිරෝධී ව්‍යායාම කරන අය සහ ක්‍රීඩාවෙන් නියැලෙන අය මේ අතිරේක ආහාර එහෙම නැත්නම් මේ ස්පෝර්ට්ස් සප්ලිමන්ට්ස් ලබා ගන්න. එහෙම නොකරන අය මෙවැනි ආහාර ලබා ගැනීම සිදු කළ යුතුද? ඒකේ යම්කිසි අවශ්‍යතාවයක් තිබෙනවද? ඒ පිළිබඳවත් යම්කිසි පැහැදිලි කිරීමක් කරන්නට පුළුවන් නම්. මම කියන්නේ ඇත්තටම මේකේ මේ ප්‍රෝග්‍රෑම් එකේ මේ වැඩසටහනේ තියෙන වැදගත්ම පණිවිඩය තමයි මේක. ඇත්තටම පෝෂක අතිරේක නිර්දේශ කිරීම සිදු කළ යුත්තේ එම ක්‍රීඩකයා හෝ යම් මේ පාසල් දරුවෙක් වෙන්න පුළුවන් ඒ වෛද්‍යවරයෙක්ගේ නිර්දේශය තිබිය යුතුයි. ඒක තමයි පළවෙනි දේ. විශේෂයෙන්ම ආහාර හා පෝෂණය සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයෙක් හෝ ක්‍රීඩා සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයෙකුගේ අනුමැතිය තියෙනවා. නමුත් ලංකාවේ ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ ඇත්තටම අපි දන්නවා පුහුණුකරුවෝ. එහෙම නැත්නම් ට්‍රේනර්ස්ලා, ජිම් වල ඉන්න ට්‍රේනර්ස්ලා. එහෙම ඕවර් ද කවුන්ටර් ගන්න පුළුවන් නේ? ඕවර් ද කවුන්ටර් ගන්න පුළුවන්. ඊට අමතරව ෆිසියෝതെරපිස්ට්ලා. ඒ කට්ටිය තමයි මේවා නිර්දේශ කරන්නේ. කිසිම එයාලට මේ සංඝටකවල තියෙන ක්‍රියාකාරීත්වය කරන කිසිම අවබෝධයක් නැතුව එයාලා මේවා නිර්දේශ කරනවා. නමුත් මම දැන් කිව්වේ දේවල් වලින් ඇත්තම ලොකුවට ශරීරයට හානියක් නොවන දේවල්. ඔබ ප්‍රෝටීන්ස් කොහොමද ගන්න කෙනෙක් වෙන්න බෑ. ක්‍රියේටින් කියන එක කොහොමත් ඔබේ මාංශ පේශි ඔබ පිටින් ගන්න මාංශවල තියෙන දෙයක්. එතකොට ඊට අමතරව මම කිව්වේ HM මේ බීටා හයිඩ්‍රොක්සි බීටා හයිඩ්‍රොක්සි මීතයිල් බියුට්‍රේට් කියන එකත් ඇත්තටම ඔබේ ශරීරයේ ලියුසින් කියන ඇමයිනෝ ආම්ලයේ තියෙනවා. ඒවා ගැනීමේදී ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. නමුත් මෙතන ප්‍රශ්නේ වෙන්නේ තහනම් උත්තේජක. අපි දන්නවා ක්‍රීඩකයෙක්ගේ කාර්යක්ෂමතාවය වැඩි කර ගැනීම සඳහා එයාගේ ට්‍රේනින් එක නැත්නම් එයාගේ ශාරීරික පුහුණුවට අමතරව භාවිතා වෙනවා මේ වගේ පෝෂක අතිරේක වලට අමතරව ලෝකයේ අපි දන්නවා World Anti-Doping Agency එක කියලා තියෙනවා. ඒකෙන් තමයි අත්‍තරම ක්‍රීඩකයන්ට ගන්න පුළුවන් දේවල් සහ ගන්න බැරි දේවල් තීරණය කරන්නේ. විශේෂයෙන්ම ගන්න බැරි දේවල් ඒකෙන් තමයි වෙකන දැන් ලංකාවේ තියෙනවා ඒකේ අනුබද්ධ ආයතනයක් විදිහට ශ්‍රී ලංකා Anti-Doping Agency එක. එතකොට ඒක හරහා ලෝක මේ World Anti-Doping Agency එක හරහා අපිට දීලා තියෙනවා මේ තහනම් උත්තේජක වර්ග. ඒකේ මම කියන්නම් මෙතන මම හිතන්නේ ගොඩක් දෙමව්පියෝ සහ දරුවන් මේක බලනවා මේ වැඩසටහන. ඒ නිසා ඔගේ දැන ගැනීම සඳහා විශේෂයෙන් මේ ශාරීරික වර්ධනය කර ගැනීමට අපේ දන්නවා ජිම් වලට ගියාම ජිම් එකේ ට්‍රේනර් නැත්තම් පුහුණුකරුවෝ දෙනවා ටෙස්ටොස්ටරෝන්. ඒ විශේෂයෙන් මේ වෙලාවේ ඇනබොලික් ස්ටීරොයිඩ්. හරිද? ඒක ඇත්තටම මේ කාණ්ඩගත කිරීමක් කරලා තියෙනවා මේක World Anti-Doping Agency එක. ඒක තමයි SNOT කියලා කියන්නේ දැනට අපි වෛද්‍ය විද්‍යාත්මක පරීක්ෂණ නොකර දේවල්. ඒවා කිසිම දෙයක් අනුමත කරන්නේ නැහැ. ඒ කියන්නේ සමහර තියෙනවා herbals. ඒ කියන්නේ අපි කියන සමහර ඖෂධීය පැලෑටි වල මෙන්න මේ සංඝටකයේ තියෙන මේකෙන් ශරීරයේ වර්ධනය ඒකෙන් තවගේ කාරකතාවය වැඩි වෙනවා වගේ එක විවිධ ආයතන වලින් විවිධ කම්පැනි වලින් අපිට කියන දේවල් තියෙනවා. නමුත් ඒවා වෛද්‍ය විද්‍යාත්මක පරීක්ෂා කරලා නැහැ. එහෙම දෙයක් ඔබේ ඇඟේ තිබුණොත් ඔබ ක්‍රීඩකයෙක් නම් අන්තර්ජාතික මට්ටමේ හෝ ජාතික මට්ටමේ ක්‍රීඩකයෙක් විදිහට ඔබ ඇන්ටි-ඩෝපින් ඒජන්සි එකෙන් ඔයාව ටෙස්ට් කරනවා. ඔයාගේ මුත්‍රා සහ ලේ චෙක් කරන්න පුළුවන්. එහෙදි එම සංඝටක තිබුණොත් ඔබගේ ඔබට තහනමකට ඔබ ලක් වෙනවා. ඒ වගේ ඒකේ යටතේ තියෙන S1 කියලා වර්ගයක් තියෙනවා. S1 කියන්නේ අතරම ඇනබොලික් ස්ටීරොයිඩ්ස්. ඒ කියන්නේ ඔය කියපු ටෙස්ටොස්ටරෝන් සහ ටෙස්ටොස්ටරෝන ව්‍යුත්පන්න. එතකොට ඒවා බාහිරින් ගැනීම සම්පූර්ණම තහනම්. ඊට පස්සේ තියෙනවා තුන්වෙනි වර්ගය පෙප්ටයිඩ් හෝමෝන. ඒ කියන්නේ විශේෂයෙන්ම පෙප්ටයිඩ් හෝමෝන යටතේ ග්‍රෝත් හෝමෝන. අපි දන්නවා වර්ධක හෝමෝන. අපේ ඇඟේ තියෙන වර්ධක හෝමෝනේ සමහර කට්ටිය මාංශ පේශි වර්ධනය කර ගැනීම සඳහා ගන්නවා. ඒක ඒව ගැන ලබා ගැනීම තහනම්. ඊට පස්සේ S3 වර්ගය. ඒ කියන්නේ විශේෂයෙන්ම මේක අපි කියනවා අපි දන්නවා ඇදුම රෝගයට ගන්න සල්බියුටමෝල්. ඒ වගේ ගත්තම දැන් සල්බියුටමෝල් පිටින් ගත්තට පස්සේ ඒ හරහා ක්‍රීඩා කිරීමේදී ඔක්සිජන් ලැබීම වැඩි කරනවා. ඒ නිසා නමුත් ඒක තහනම් උත්තේජකයක් විදිහට තමයි S3 කාණ්ඩයක්. ඊට පස්සේ ඒ වගේ ඊට පස්සේ S4 කාණ්ඩය. ඒක සමහර හෝමෝන වර්ග තියෙනවා. ඒකට මේ ඒ කාණ්ඩය යටතේ එන ඒවා ගැනීම තහනම්. ඊට පස්සේ S5 තියෙනවා, S6 තියෙනවා. S5 කියන එක ඒ කියන්නේ මේ ඒ කාණ්ඩවල තියෙන මේවා ඇත්තටම මේ වෛද්‍ය විද්‍යාවේ අපි භාවිතා කරන දේවල්.
දැන් අපි S6 එකේ ගත්තම කතා ස්ටිමියුලන්ට්ස්. ඒ කියන්නේ ඔබ දන්නවා මේ ඔබගේ හෘද ස්පන්දනය වැඩි කරන්න පුළුවන්. ඒ වලින් පුළුවන් ඔබේ මොළයේ තියෙන අවදිමත් වීම වැඩි කරන්න. ඒ වගේ දේවල් දීලා ඔබගේ ක්‍රියාකාරීත්වය වැඩි කරන්න පුළුවන්. හැබැයි මේවා තිබුණොත් ඔබ තහනම් උත්තේජක භාවිතා කරපු පුද්ගලයා බාරට. ඒකට ඊට පස්සේ නාකෝටික්ස් අපි දන්නවා මොනවාද නාකෝටික්ස් කිව්වම අපි දන්නවා මේ අපේ තියෙන මෝෆින් ඇඟේ තියෙන මියු රිසෙප්ටර්ස් වල වැඩ කරන දේවල්ට අපි කියනවා නාකෝටික්ස් කියලා. ඒක තමයි මෝෆින් තියෙනවා, හෙරොයින් තියෙනවා, ඊට පස්සේ ඒ සංඝටකේ ට්‍රැමඩෝල් තියෙනවා. ඒ වගේ බෙහෙත් ගත්තොත් ඔබගේ තියෙන ඇඟේ තියෙන වේදනාව නැති කරන්න පුළුවන්. නමුත් ඒ හරහා ඔබට මේ ටෙස්ට් කරුවොත් ඔබ තහනම් උත්තේජක භාවිතා කරපු පුද්ගලයෙක් වෙනවා. ඊට පස්සේ ඒ වගේම S8 දැන් මම කිව්වේ S7 හරිද? ඊට පස්සේ තව තියෙනවා මේවා. ඒ කියන්නේ ඔයා අහලා ඇති මේ අපි කියන්නේ ස්ටීරොයිඩ් වර්ග තියෙනවා. දැන් අපි කියව ඇනබොලික් ස්ටීරොයිඩ් නෙමෙයි. ප්‍රෙඩ්නිසිලෝන්. එහෙම නැත්නම් ඩෙක්සාමෙතසෝන්. ඒ වගේ ස්ටීරොයිඩ්ස් තියෙනවා. ඒ වලින් ඇත්තට මේ මාංශපේශි වර්ධනයක් වෙන්නේ නැහැ. නමුත් ඒ වගේ අත්තට පස්සේ වෙනත් ඔබට දිය වැඩියාව හැදෙන්න පුළුවන් ගොඩක් ස්ටීරොයිඩ්ස් ගත්තොත්. ඒ වගේ දේවල් ගැනීමත් ලෝක මේ සම්මුතියෙන් වල වාඩකින් තහනම් කරලා තියෙනවා. ඊට අමතරව තමයි බීටා ඇගොනිස්. ඔයා දන්නවා කියන්නේ සමහර දේවල් තියෙනවා විශේෂ මේ අපි කියමු දැන් විදීමේ තරඟ. එතකොට ඔබගේ මේ කළු ඉංග්‍රීසියාව තියෙන ඒක විශාලත්වය වැඩි කරුවොත් ඔබට එන ආලෝක ප්‍රමාණය වැඩි කරනවා. ඒ වගේ දේවල් එතකොට ගන්න බෑ. ඒ සමහර ක්‍රීඩාවන් වලට විතර තහනම් ගුණ සංඝටක තියෙනවා. ඊටත් අමතරව තියෙනවා තව මේ මෙතඩ්ස් කියන ඒවා. සමහර වෙලාවට පුළුවන් හිතන්න දැන් මම ක්‍රීඩකෙක් විදියට මම ගන්නවා මම හෙට තරඟ තියෙද්දි අද මගේ මේ රුධිරයට ලේ පිටින් මගේම ලේ මම ලේ බැංකුවක තියාගෙන ඉඳලා මම ලේ ගහගෙන යනවා. එතකොට මගේ ලේ ප්‍රමාණය හිමොග්ලොබින් ප්‍රමාණය වැඩි වෙනකොට ඔක්සිජන් භාවිතය වැඩි වෙන හින්දා මගේ පර්ෆෝමන්ස් වැඩි කරන්න පුළුවන්. ඒ වගේම ඉන්සුලින් ගහගෙන මේ අපිට පුළුවන් ඕන මේවා ගහ ගන්න මොනවද කියන්නේ සේලයින් ගහ ගන්න පුළුවන්. ඒ වගේ වෙන මෙතඩ්ස් තියෙනවා. මේ මෙතඩ්ස් උයි මේ කියපු සබ්ස්ටන්ස් උයි සියලුම දේ අපි තහනම් උත්තේජයක් කියලා දෙනවා. මේ වගේ දේවල් ඔබ කිසිම පුහුණුකරුවෙක් වෙන්න පුළුවන්, ට්‍රේනර් කෙනෙක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ෆිසියෝ කෙනෙක් වෙන්න පුළුවන් කිසිම කෙනෙක් කිව් පළියට ඔබ මේවා ලබා ගන්න හොඳ නැහැ. එතකොට වෛද්‍යවරයෙකුට හෝ මේවා ලබා දෙන්න බෑ. සමහර අවස්ථාවලදී අපි දෙන බෙහෙත් තියෙනවා. උදාහරණයක් විදියට අපි කියමු ඇදුම රෝගයකට අපි සැල්බියුටමෝල් දෙන්න පුළුවන්. එතකොට ඒ වෛද්‍යවරයා විශේෂයෙන්ම අපි වෙනම තියෙනවා තෙරපියුටික් යූස් එක්සෙම්පෂන් කියලා එකක් තියෙනවා. ඒක අපි ශ්‍රී ලංකා ඇන්ටි ඩෝපින් ඒජන්සි එක ලියලා මේ බෙහෙත මෙයාට දෙනවා. මෙන්න මෙයාට තියෙන රෝගී තත්ත්වය නිසා තමයි අපි දෙන්නේ කියලා අපි ඒ අනුමැතිය දෙන්න ඕනේ. එහෙම තමයි අපිට වෛද්‍යවරයෙකුට ඒ වගේ දේවල් දෙන්න පුළුවන්. තවත් දෙයක් තමයි විශේෂයෙන්ම දැන් මේ මම බොඩි බිල්ඩින් ගැන කතා කරනවා. මට කතා කරන්න වෙන අර මොඩි මේ ඩයුරෙටික්ස් අපි දන්නා බර අඩු කිරීම බරපන්ති වල තරඟ කරනකොට අපිට බොක්සින් තියෙන්න පුළුවන් වේට් මේ මොන වේට් ලිෆ්ටින් තියෙන්න පුළුවන් ඒ වගේ දේවල් බරපන්ති වල තමයි තියෙන්නේ. ඒකට බර උඩ බරපන්තියෙන් යට බරපන්තියට පුළුවන් අපිට අපේ මුත්‍රා වැඩියෙන් පිට කරලා අපේ ජලය අඩු කරලා බර අඩු කරගන්න පුළුවන්. දැන් හෙට තරඟ තියෙනවා නම් මම අද ඩයුරෙටික් එකක් ගහලා බර අඩු කරලා හෙට උදේ බරපන්තිය මම පෙන්නලා මම ඊළඟ සතියේ මම තරඟ තියෙන්නේ යනවා අපව බර වැඩි කරගෙන යනවා. එතකොට වෙන්නේ සාපේක්ෂව මට මේ ලොකු වාසියක් එනවා අනිත් බර අඩු කට්ටියත් එක්ක. ඒකට ඒ වගේ සංඝටක තියෙන එකත් අපි මේ World Anti-Doping Agency එකෙන් තහනම් කරලා තියෙනවා. මම හිතන්නේ මේ ප්‍රශ්නෙට ඔව් වෛද්‍යතුමනි දැන් ඇත්තටම දැන් ඔබ ඒ කියපු කාරණා ඉතාමත් වැදගත්. ඒ වගේම අපි සමාජය අහපු දැකපු නැති කාරණා ගණනාවක් ඔබ අපිට පැහැදිලි කරා. නමුත් දැන් වෛද්‍යතුමනි ඔබ කලින් කියපු කාරණාවලදී ප්‍රෝටීන් ගැන කතා කරා. ඒ වගේම ක්‍රියේටින් ගැන කතා කරා. නිසි ජලය ප්‍රමාණයක් ලබා ගැනීම වැදගත් කියන කාරණේ කතා කරා. දැන් ප්‍රෝටීන් ගැන කතා කරනකොට මොකද්ද මේ ප්‍රෝටීන් වෛද්‍යතුමනි? මොකද විශේෂයෙන්ම අපි දන්නවා මේ ප්‍රතිරෝධී ක්‍රියාකාරකම් වල එහෙම නැත්නම් ඒ ව්‍යායාම වල නියැලෙන අය බිත්තර කනවා. සමහර වෙලාවට කියනවා මේ කහ බිත්තරේ නැතුව කන්න. සුදු මදේ තමයි වැඩිපුර ප්‍රෝටීන් තියෙන්නේ කියලා. සමහර අය කියනවා රතු මස් හොඳයි කියනවා. සමහර අය කියනවා එක එක දුර්මත තියෙනවා වෛද්‍යතුමනි. ඉස්සර අර මේ ධාන්‍ය වර්ග කන්න කිව්වා දැන් එහෙම තත්ත්වයක් නෙමෙයි තියෙන්නේ කියන එක කියනවා වෛද්‍යතුමනි. එතන අපි කැමති මේ දුර්මත වෙනස් කරලා ඇත්තටම වෛද්‍ය විද්‍යාත්මකව අපේ මේ රටේ තරුණ පිරිසට විශේෂයෙන්ම අවශ්‍ය කරන වෛද්‍ය උපදෙස් ලබා දෙන්න. ඔව් ඇත්තටම දැන් මේක මට මීට මාස දෙකකට ඉස්සෙල්ලා
මගෙන් ඇහුවනම් මේකට දෙන්න තියෙන උත්තරේ ටිකක් වෙනස් වෙනවා. මොකද වෛද්‍ය විද්‍යාව කියන්නේ විද්‍යාවක්. කියන්නේ විද්‍යාව කියන එක කාලෙත් එක්ක වෙනස් වෙනවා. වෙනස් වෙනවා. විද්‍යාවත් නව සොයා ගැනීම සිදු වෙනවා ලෝකේ. ඊට අමතරව සමාන්තරව වෛද්‍ය විද්‍යාවත් ඒක තිබුණු තැනින් ඉහළට යන එක තමයි වෙන්නේ. දැන් එතකොට ඇත්තටම අපි මේක වැදගත්ම දේ මේක අපි ඉස්සරහට හිතපු දෙයක් තමයි ඇත්තටම මිනිසා කියන සතා සර්වභක්ෂක සතෙක්. එතකොට අපිට ඕනෙම දෙයක් කන්න පුළුවන් විදිහකට තමයි අපි හැදිලා තියෙන්නේ. එතකොට පරණ නිර්දේශවල අපිට තිබුණා මේ රතු මස් කන එක අඩු කරන්න, ඒවා හින්දා පිළිකාකාරක වැඩි වෙන්න පුළුවන් වගේ මතයක් අරන් ගියා. හැබැයි ඒවලත් හැබැයි තිබුණ දේ තමයි හැම නිරෝගී පුද්ගලයෙක්ම අඩුම වශයෙන් එයාගේ බරය 1 කිලෝග්‍රෑමයකට ග්‍රෑම් එකකවත් 0.8යි 1යි අතර ප්‍රෝටීන් ප්‍රමාණයක් අවශ්‍යයි කියන එක. නමුත් දැන් ඒක වැඩි කරලා තියෙන එකපාරටම 1.2යි 1.6 අතර ප්‍රමාණයකට වැඩි කරලා තියෙන. කියන්නේ ඔබට ප්‍රෝටීන් ගන්න පුළුවන්. එතකොට ෆුඩ් පිරමිඩ් එකේ යට තමයි තිබුණේ. ඒ කියන්නේ යට ස්තරවල තමයි තිබුණේ ඇත්තට රතු මස් කියන එක. නමුත් දැන් රතු මස් කියන එක උඩට අරගෙන තියෙනවා. ඒ කියන්නේ අපි ඉස්සර කතා කරුවේ ඇත්තටම ෆුඩ් ප්ලේට් එක කියන ෆුඩ් ප්ලේට් එකෙන් ඇත්තටම භාගයක් විතර තියෙන්න ඕනිම එයාලා කිව්වේ ධාන්‍යමය දේවල්. ඊට පස්සේ පළතුරු සහ ඊට පස්සේ එළවලු තියෙන්න ඕනේ ඉතිරි කාලා. ඒකට මස් වලට තිබුණ ප්‍රමාණය ඊට වඩා ප්‍රමාණය අඩුයි. හැබැයි මේකේ වෙලා තියෙන්නේ ඇත්තටම මේ ධාන්‍ය ගැනීම කියන එක යටට ගිහිල්ලා ඊට අමතරව මේ ප්‍රෝටීන් ප්‍රමාණය උඩට ඇවිල්ලා තියෙනවා. හැබැයි අර පෙර පරිදිම ඔබ මේ පළතුරු සහ එළවලු මොකද ඒවල තියෙන ගොඩක් ඇන්ටිऑක්සිඩන්ට්ස් විටමින්ස් සාලවන ශරීරයට අත්‍යවශ්‍යයි. ඒවා ටික කුඩා ප්‍රමාණය වලින් තමයි ලැබෙන්නේ. ඒක නිසා අපි ඒව ගන්න ඕනි. හැබැයි මේ මාංශ මස් කියන එක උඩට ඇවිල්ලා. මෙතන තියෙන ප්‍රශ්නේ තමයි ඉස්සරත් මෙතන දැන් රිසර්ච් වල තිබුණු ප්‍රශ්න තමයි රතු මස් කන කට්ටියට පිළිකා ඇතිවීමට හේතුව තමයි ඒවා ප්‍රොසෙස් කරන එක. ඒ කියන්නේ අපි සොසේජස් හදනවා, බේකන් හදනවා, නැත්නම් මොනවාද හැම් හදනවා. ඒකවල මේ ප්‍රොසෙස් කිරීමදී වෙන්නේ මේක නයිට්‍රේට් වගේ දේවල් හදනවා. මේවා තමයි අතනම ආහාර මාර්ගයේ පිළිකා يعني වලට හේතු වෙන්නේ. එතකොට අපි මේ ප්‍රොසෙස් කිරීමකට නැත්නම් සාමාන්‍ය කුකින් එක අපි කියන සාමාන්‍ය මේ තම්බලා ගන්න දේවල්. එතකොට අපි ගෙදර හදාගන්න ගැඹුරු තෙලේ බදින්න නැතුව කරන දේවල් ඇත්තටම ඒ වගේ දේවල් වලින් ඇත්තටම එහෙම පිළිකා වලට ලොකුවට හේතුවක් නැහැ කියලා තමයි දැන් අලුත්ම වෛද්‍ය විද්‍යාත්මක කරුණු හැටියට එන්නේ. ඉතින් ඒ නිසා අපි දැන් කියනවා ඉතින් ඔබගේ ප්‍රෝටීන් ප්‍රමාණය වැඩි කරන්න. මොකද ප්‍රෝටීන කියන්නේ අපේ ඇඟ හැදිලා තියෙන්නේ අපේ අස්ථි වලට අමතරව අපේ සෛලවල තියෙන ප්‍රධාන සංඝටකයක්. ඉතින් ඒක අපේ ස්ට්‍රක්චර් එක කියන්නේ ව්‍යුහය හැදිලා තියෙන ප්‍රෝටීන වලින් ඊට අමතරව ගොඩාක් අපේ ශරීරයේ තියෙන එන්සයිම ඒ කියන්නේ අපේ පරිවෘත්තීය ක්‍රියාවල උත්ප්‍රේරණය කරන සංඝටක. ඒ වගේම ගොඩාක්ම මේ අපේ ස්නායු අතර ආවේග අරන් යන සංඝටක ඔය හැමදේම හැදලා තියෙන ප්‍රෝටීන්. ඉතින් ඒකින්ද ප්‍රෝටීන ගන්න ඕනේ. විශේෂයෙන් මේකදී අපි කියන්නේ අර අත්‍යවශ්‍ය ඇමයිනෝ ආම්ල. ඇඟට අපිට ගන්න ප්‍රෝටීන වලින් ඇඟට පුළුවන් සමහර ඇමයිනෝ ආම්ල හදා ගන්න. හැබැයි ඒවට ඇඟට හදා ගන්න පුළුවන් නිසා අපි ඒවට අත්‍යවශ්‍ය නොවන ආම්ල කියලා කියනවා. හැබැයි සමහර ඒවා තියෙනවා අත්‍යවශ්‍ය ඇමයිනෝ ආම්ල අපිට අපේ ශරීරයට හදා ගන්න බෑ. ඒවා එතකොට අපි සප්තමය ආහාර වලින් තමයි ලේසියෙන් ගන්න පුළුවන්. මොකද අපිට දැන් හරක් මස් හරි බිත්තර හරි මාළු හරි ගත්තට පස්සේ ඒවල අත්‍යවශ්‍ය අම්ල ලොකු ප්‍රමාණයක් තියෙනවා. හැබැයි අපි ශාකමය ආහාර ගත්තට පස්සේ එක වර්ගයක තියෙන්නේ එක අත්‍යවශ්‍ය ඇමයිනෝ ආම්ල. ඒකට අපිට ගොඩාක් වර්ග එළවලු එකතු කරගන්න වෙනවා. ඒකට මාංශමය දෙයක් ගන්නකොට තියෙන්නේ ඒකේ අත්‍යවශ්‍ය ඇමයිනෝ ආම්ල ගොඩාක් තියෙනවා. විශේෂයෙන් ඒකයි අපි කියන්නේ දැන් බිත්තර සුදු මදිය ගත්තම අත්‍යවශ්‍ය ඇමයිනෝ ආම්ල සියල්ලම තියෙනවා කියලා තමයි ගන්න. ඒකට අපි ඇත්තම කියන ඇමයිනෝ ඇසිඩ් ස්කෝර් එක නැත්නම් ප්‍රෝටීන් ස්කෝර් එක. ඒ කියන්නේ ප්‍රෝටීන් එක තියෙන තත්ත්වය බලන්නේ අපි ඒකෙන් ස්කෝර් එකෙන්. එතකොට ඇත්තට බිත්තරයට සාපේක්ෂව තමයි බලන්නේ. ඒක බිත්තර ගන්න බිත්තරේ තමයි එකක් එන්නේ. එතකොට නමුත් වේ ප්‍රෝටීන් වගේ ඒවාට ඊට වඩා වැඩි ගාණක් එන්න පුළුවන්. මොකද හේතුව ඒකේ ඇබ්සෝප්ෂන් එක වැඩි. ගන්න ප්‍රමාණය වෙනවා. නමුත් බිත්තරේ යම් කිසි ප්‍රමාණයක් අපි ජීර්ණයේදී යම් කිසි ප්‍රමාණයක් පිට වෙන්න පුළුවන් හින්දා. නමුත් අනිත් ඒවා ගත්තට පස්සේ විශේෂයෙන්ම ග්‍රෑම් 100 මේක බලන්න ඇත්තට මේ ස්වභාවිකව ශාරීරික වර්ධනය කරන ක්‍රීඩකයන් ඉන්නවා නම් ඇත්තටම ඔයාලා දැනගන්න ඕනේ දෛනිකව අවශ්‍ය වෙන ප්‍රෝටීන් ප්‍රමාණය. ඔයා ග්‍රෑම් 50ක කිලෝග්‍රෑම් 50ක පුද්ගලයෙක් නම් ඔයාට අවශ්‍ය නම් මම කියපු විදිහට අඩුම ගානේ දෙකෙන් වැඩි කරොත් එම ග්‍රෑම් 100ක් අවශ්‍ය වෙනවා. ග්‍රෑම් 100ක් ප්‍රෝටීන් ලබා ගන්නවා කියන්නේ අපි හිතන තරම ලේසි නෑ. ඒක ග්‍රෑම් 100ක් අපි කියමු දැන් අමුවෙන් ගත්තොත් එහෙම චිකන් ග්‍රෑම් 100ක් ගත්තොත් අපිට ඇඟට එන්නේ ග්‍රෑම් 25ක් විතරයි කන ප්‍රමාණයෙන් අවශෝෂණය වෙන්නේ. බිත්තරයක් ගත්ත බිත්තරේ ගන්න තියෙන ග්‍රෑම් 6ක් විතර. වගේ බිත්තර ගත්තොත් කීයක් ගන්නවද? බිත්තර 15ක්වත් ගන්න ඕනේ. බිත්තර 15ක් ගන්න එක අපි අනුමත කරන සාමාන්‍ය දැන් කියන්නේ බිත්තර 3ක් 6ක් අතර ප්‍රමාණයක් දෛනිකව ගන්න කියලා. ඊට පස්සේ අපි ගමු මේ මාළු වල තියෙන ප්‍රමාණය 18ක් 20ක් විතර වගේ තමයි 100ක් ගත්තොත් අමුවේ
අපිට එන්නේ ඒ වගේ ප්‍රමාණයක. ඒකට පෝක් සහ බීෆ් වලට වඩා පෝක් වල තෙල් ප්‍රමාණය තියෙන හින්දා ඒකේ ප්‍රෝටීන අර සංගල මේ ප්‍රෝටීන් ඇමයිනෝ ස්කෝර් එක ඊට වඩා පොඩ්ඩක් අඩු වෙනවා තෛල ප්‍රමාණය වැඩි වෙන හින්දා. ඉතින් ওই විදිහට තමයි ඇත්තටම ස්වභාවිකව කරගන්න ඕන කරන්නේ. ඊට අමතර ප්‍රමාණය තමයි අපි කියන්නේ ඔයාලට අවශ්‍ය නම් අර වේ ප්‍රෝටීන් වගේ දෙකකින් ගන්න පුළුවන්. වේ ප්‍රෝටීන් කියලා ගත්තම විවිධ වර්ග වලින් තියෙනවා වේ අයිසොලේට් තියෙනවා හයිඩ්‍රොසයිලේට් කියලා තියෙනවා. ඒ මොන විදිහක ගත්තත් ඔයාගේ දෛනික අවශ්‍යතාවයට වඩා වැඩියෙන් ගන්න අවශ්‍ය නැහැ. ඒක ග්‍රෑම් 100 වෙන්න ඕනේ ඔය ඔක්කොම එකතු වෙලා. වේ ප්‍රෝටීන් එකෙන් එන එකයි ඔයා ගන්න චිකන් වලින් එන එකයි ඔයා ගන්න බිත්තර වලින් එන එකයි ඔයා ගන්න කිරි එකකින් එන එකයි ඔය ඔක්කොගෙම එකතුව තමයි දෛනික මේ වෙන්නේ. එතකොට මේක මම තවත් එකක් කියන්නම් මේක මොන වෙලාවද ප්‍රෝටීන් ගන්න ඕනේ. ඒකත් ගොඩක් මම දන්නවා ජිම් වල ගොඩාක් විදියට මේවා ගැන තියෙන දුර්මත තියෙනවා. මේ දුර්මත මේකේ මම ප්‍රධාන වශයෙන් හිතුවේ අතන මේ දුර්මත විඳින්න ඕනේ අපි. ඒක එහෙම වුණොත් තමයි අපේ තරුණයන්ට හරි විදියට ක්‍රීඩා සඳහා මේවා පෝෂක අතිරේක ලබාගෙන අපිට ඇත්තටම කවදා හරි ගෝල්ඩ් මෙඩල් එකක් අපේ බලාපොරොත්තු ඇත්තටම ලංකා ක්‍රීඩා වෛද්‍යවරුන් විදියට අපි බලාපොරොත්තු කවදා හරි දවසක අපි මේ වැඩි කාලයක් යන ඉස්සර ලංකාවට අපේ සුවන්තිකා වගේ තවත් මෙඩල්ස් ගන්න. ඒකට මේ ඇත්තට මේ වෛද්‍ය විද්‍යාවේ තියෙන මේව දැනුම අපි මේක භාවිතා කරලා ක්‍රීඩකයන්ට හරියට දෙන්න ඕනේ. එතකොට මේක විශේෂයෙන්ම අපි ජිම් එකෙන් ව්‍යායාම කරලා පළවෙනි පැය භාගය ඇතුළත ගන්න එක තමයි හොඳ. ඔයා වේ ප්‍රෝටීන් එක ස්කූප් එක ඔයාගේ සර්වින් එක ගන්නවා නම් ඒක ගන්න ඕනේ හොඳම වෙලාව තමයි ඒක වෙලාව. ඊට අමතරව අනිකුත් ප්‍රෝටීන දවසේ ප්‍රධාන ආහාර වේල් අතර බෙදිලා යන්න ඕනේ. එතකොට ඊට පස්සේ දෙවෙනි එක තමයි ක්‍රියේටින්. ක්‍රියේටින් ගන්න එකත් ගොඩක් කට්ටිය මම හිතන්නේ හරියට අවබෝධයක් නැහැ. ක්‍රියේටින් වල තියෙන දේ තමයි අතන ක්‍රියේටින් ශරීරයට අවශෝෂණය වෙන්නේ ඇඟේ ඉන්සියුලින් ප්‍රමාණය වැඩි වුණ වෙලාවට. එතකොට ඉන්සියුලින් හින්දා අපේ ක්‍රියේටින් සෛලවල තියෙන ක්‍රියේටින් රිසෙප්ටර් එක ඇරෙනවා. එතකොට මේ තමයි ක්‍රියේටින් වලට ගිහිල්ලා සෛලය තුල තැම්පත් වෙන්න පුළුවන් වෙන්නේ. හැබැයි ක්‍රීඩා කිරීමට පෙර අපි ගත්තොත් මොකද වෙන්නේ? ඒ වෙලාවට අපිට සීනි අපි ඉන්සියුලින් වැඩි කරන්න ගන්න වෙනවා අපිට සීනි වැඩි දෙයක්. සීනි වැඩි දෙයක් ක්‍රීඩා කිරීමට ඉස්සෙල්ලා අපි ගන්න එක අනුමත කරන්නේ නැහැ. මොකද මොළයට යන සීනි ප්‍රමාණය අඩු වෙන්න පුළුවන්. මොකද ඇඟේ සීනි ක්ෂණිකව වැඩි වෙච්ච ගමන් අපේ අග්න්‍යාශයේ බීටා ලැග්නහම් සෙල්ස් වලින් අපි දන්නවා ඉන්සියුලින් ස්‍රාව වෙනවා ක්ෂණිකව. ඒකෙන් කරන ඇඟේ තියෙන සීනි ප්‍රමාණය ඔක්කොම සෛල වලට සහ අක්මාවට අවශෝෂණය කර ගන්නවා. එතකොට මොනවා රුධිර ධාරාවේ සීනි ප්‍රමාණය අඩු වෙනවා. එතකොට මොළයට යන සීනි ප්‍රමාණය අඩු වෙන හින්දා ඔබට කලන්තේ වගේ අත්යක් එනවා. ඒකට පර්ෆෝමන්ස් වැඩි වෙන්න කියලා සීනි වැඩි දේවල් දෙන්න හොඳ නැහැ. විශේෂයෙන්ම පළවෙනි ක්‍රීඩා තරඟයේ පැයක් ඇතුළත සීනි වැඩි දේවල් නෙමෙයි දෙන්න ඕනේ. අපි ජීවනි වගේ දේවල් නැත්නම් ස්පෝර්ට් ඩ්‍රින්ක්ස් ඒ වගේ අර ඇඟේ සාන්ද්‍රණයට ඇඟේ තියෙන සීනි සහ ලුණු වල සාන්ද්‍රණයට සමාන සාන්ද්‍රණයකින් තමයි අපි දෙන්න ඕනේ. එතකොට තමයි අපිට අර ට්‍රාන්සියන් හයිපෝග්ලයිසීමියා එක නවත්ත ගන්න පුළුවන්. ඒකින්ද ක්‍රියේටින් දෙන්නේ නැහැ ප්‍රී වර්ක්අවුට්ස් වල දෙන්නේ නැහැ. හැබැයි පෝස්ට් වර්ක්අවුට් වල ඉවර වෙච්ච ගමන්ම ඔයා වේ ප්‍රෝටීන් වගේම ක්‍රියේටින් දුන්නොත් අපිට දෙන්න පුළුවන් සීනි වැඩි දෙයක් දෙන්න පුළුවන්. මොකද ඔයා දැන් ව්‍යායාම කරලා ඉන්නේ. එතකොට ඔයාගේ ග්ලයිකෝජන් ස්ටෝර්ස් ගොඩක් යූස් වෙලා තියෙනවා. එතකොට සීනි නැහැ. අපි සීනි වැඩි කරලා දෙන්න ඕනේ. ඉතින් වැඩි කෝඩියල් එකක් එක්ක වගේ එකක් එක්ක ක්‍රියේටින් දුන්නොත් ශරීරයට හොඳට ඇබ්සෝබ් කරගන්න පුළුවන්. ඒක තමයි දෙක. ඊට පස්සේ HMG කියන එකත් මම කිව්වා. ඒකත් අපිට දෙන්න පුළුවන්. ඒක සාමාන්‍යයෙන් අනුමත ප්‍රමාණයක් තියෙනවා. සාමාන්‍යයෙන් එක්කෙනෙකුට ගන්න පුළුවන් දවසකට ග්‍රෑම් 3ක් වගේ ප්‍රමාණයක් තමයි. එතකොට ඒක සාමාන්‍යයෙන් උදේටයි රැටයි බෙදාගෙන ගන්න පුළුවන්. ඒ විදිහට තමයි අපි ගන්න ඕනේ. වෛද්‍යතුමනි මම හිතන්නේ ඉතාමත් වැදගත් සාකච්ඡාවක් අද දිනේදී අපිට පවත්වන්න පුළුවන්කම ලැබුණා මේ ශරීර සෞඛ්‍ය සම්පන්නව තියාගන්නත් විශේෂයෙන්ම ප්‍රතිරෝධී ව්‍යායාම සහ කාය වර්ධන ව්‍යායාම ආශ්‍රිත ආහාර ඒ ආශ්‍රිත ආහාර ගැනීමේදී තියෙන ಗುಣ අගුණකම් පිළිබඳව අද දිනේදී අපිට දීර්ඝ වශයෙන් කතා කරන්න පුළුවන්කම ලැබුණා. දිනෙන් දින අපේ රටේ තරුණ පිරිස් ඒ වගේම අපේ රටේ ජනතාව මේ තමන් කන කෑම පිළිබඳව අවධානය යොමු කරනවා. තමන් ජීවත් වෙන ජීවන රටාව පිළිබඳව අවධානය යොමු කරනවා. විශේෂයෙන්ම මේ සියල්ලකම ප්‍රතිඵලය බවට පත් වෙන්නේ සෞඛ්‍ය සම්පන්න රටක් ගොඩනගන්න. එහෙම නැත්නම් අර බෝ නොවන රෝග රට තුල පැතිරීමේ ප්‍රවණතාවය තිබෙනවා. ඒ නිසා මම විශ්වාස කරනවා විශේෂයෙන්ම අද දිනේදී මේ සාකච්ඡාව තුළ අපේ විශේෂඥ වෛද්‍ය අසංක වෛද්‍යතුමාගේ ඒ අදහස් ඔබ ජීවිතයට එකතු කරගනි. ඒ තුලින් ඔබ බලාපොරොත්තු වෙන සෞඛ්‍ය සම්පන්න ජීවිතය ගොඩනගන්න ඔබට අවකාශය අවස්ථාව ලැබෙයි කියන බලාපොරොත්තු අපිට තිබෙනවා. විශේෂයෙන්ම කාලය අපිට හරස් වෙනවා. වෛද්‍යතුමනි නැවත වතාවක් මෙම සුපුරුදු
මැදිරියේදීම මුණ ගැහිලා අපේ රටේ තරුණ ප්‍රජාවට අවශ්‍ය කරන වෛද්‍ය උපදෙස් ලබා දීම සඳහා කටයුතු කරන්න නැවත වතාවක් ඔබට ආරාධනා කරමින් ඔබගේ කාලය ලබා දීමත් ඔබේ අදහස් ඔබේ බුද්ධිය දැනුම බෙදා ගැනීම පිළිබඳවත් ස්තුතිවන්ත වෙමින් අද දිනේදී වැඩසටහන අවසන් කරනවා. ඔබ සියලු දෙනාටම සෞඛ්‍ය සම්පන්න දිවියක්.